Hub Culture Part 2. ඊළඟට තියෙන්නේ තවත් lip product එකක්. මේ lip product එකේ නම Don't Make Me Cry on Eyes and Lip Pencil. ඉතින් 2 in 1 product එකක්. Eyes and Lip Pencil එකක්. අපි බලමු මේකත් open කරලා. මම select කරගත්ත shade එක 03 Runaway Line කියන shade එක. මේකේ ඇත්තටම ප්‍රොඩක්ට්ස් දෙකක් එනවා. එකක් තමයි මේ ෂාර්ප්නර් එක. මේ ලිප් පෙන්සිල් එක ටිකක් ජම්බෝ සයිස් නිසා ඒකටම හරියන්නේ ෂාර්ප්නර් එකකුත් එනවා. මං හිතන්නේ ඒකත් ගොඩක් හොඳ දෙයක්. ඉතින් මේක describe කරලා තියෙන්නේ lips and eyes දෙකටම use කරන්න පුළුවන් ultra creamy pencil enriched with argan oil and vitamin E කියලා. pigmentation එක නම් very high කියලා මට දැම්මම කියන්න පුළුවන්. මම හිතනවා මේ product එකත් මේ collection එකේ ආපු විශේෂ product එකක් කියලා. ඊළඟට බලමු තවත් තියෙන lip product එකක්ම තමයි මම ඔයගලන්ට කිව්වනේ lip products ගොඩක් මම purchase කරා කියලා. මේ තවත් එකක්. මේ තියෙන්නේ Kiko Milano most loved product එකක්. Kiko Milano best seller 3D lip gloss එකේ තවත් limited edition format එකක්. මම select කරගත්ත 03 Mocha Glaze කියන shade එක. lips වලට shine effect එකක් වගේම extra volume එකක් දෙන්නත් මේ product එකට පුළුවන්. මේක තමයි product එක. හරිම ලස්සනයි. මේ විදියට matte color එකකින් තමයි ඇවිත් තියෙන්නේ top එක. ඒකත් soft touch. විශේෂයෙන්ම කියන්න ඕනේ soft touch. මේ collection එකම සම්පූර්ණයෙන් මේ soft touch finishing එකත් එක්ක outer packaging එක හරිම ලස්සන micro glitters අපිට පේන්න තියෙනවා මේ product එකේ. ඔන්න විදියට ඔයගලන්ට පේනවා ඇති light එකත් එක්ක. මේක මම open කරලා පෙන්නන්නම්. මේ විදියට doe foot applicator එක තියෙන්නේ සාමාන්‍ය විදියට හොඳ caramel සුවඳක් වගේ තියෙන්නේ මේකේ. එනමත් apply කරලා බලමු. දැන් පේනවා ඇති glitter එක සාමාන්‍ය හැට නම් හොඳටම පේනවා. මෙන්න මේ විදියට. මේක අපි lip line එකෙනුත් උඩටත් apply කරලා බලමුද? මේ විදියට apply කරාම මම හිතන්නේ හොඳටම පේනවා මේකේ තියෙන glitter finish එක. ඉතින් මේ තමයි තවත් එක lip product එකක් මම මේ collection එකකින් select කරගත්තා. Okay. 2 more pieces to go. ඊළඟ product එකක් lip product එකක්. ඉතින් ඔයගලන්ට මම කිව්වනේ මම lip products වලට ගොඩාක් ආස නිසා තමයි මම මේ විදිහට select කරගත්තේ. මේ product එකේ නම Cloud Loose Lumi Matte Lipstick. ඉතින් ඒකේ shade number 1 select කරගත්ත. ගොඩක් අමාරුවෙන් ගත්ත තීරණයක්. මොකද මම lip products ගොඩක් ගත්ත නිසා මේ shades වලට ළඟින් යන්නේ නැති ටිකක් වෙනස් විදිහේ shade එකක් select කරගන්න උවමනාව තිබ්බා. ඉතින් ඒ නිසා මම select කරගත්තේ කොයි වගේ color එකක්ද කියලා තව චුට්ටකින් අපි බලමු. ඉස්සෙල්ලාම මේකේ outer packaging එක ගැන නම් කතා කරන්නම ඕනේ. හරිම luxurious finish එකක් තියෙන්නේ. සම්පූර්ණයෙන්ම soft touch packaging එකක්. මේකත් මේ විදිහට මේ gold detail එකත් එක්ක හරිම ලස්සනයි. ස්කාරා එකත් එක්ක compare කරාම same packaging එක තියෙන්නේ. ටිකක් විතර මේක මහතින් වැඩි. ඉතින් මට ගොඩක් මාස හිතුණා මේ packaging එකට. හැබැයි ඉතින් මම කිව්වනේ ඔයගලන්ට packaging එකට රැවටිලා products ගන්න නෑ. මම සාමාන්‍යයෙන් සහ මම ඔයගලන්ට recommend කරන්නෙත් නෑ. ඒ නිසා අපි මේක කොහොමද කියලා try කරලම බලමු. මේ විදිහට තමයි inner packaging එක නැත්නම් lipstick එක bullet එක එන්නේ. අපි ඒකත් open කරලා ඉතින් ඔයගලන්ට shade එක පේනවනේ මම select කරගෙන තියෙන. මේ විදිහට ලස්සන waves වගේ design කරලා තියෙනවා bullet එකේ. මම ඔයගලන්ට මේකත් දැන් swatch කරලා පෙන්නන්නම්. shade number 1 කියලා මම ඔයගලන්ට කිව්වනේ. right. okay. මේක අපි කොහෙන්ද swatch කරන්නේ? අපි මෙතනින් swatch කරලා බලමු. okay. මේ තියෙන්නේ ඒ color එක හරිම ලස්සන nude color එකක්. ටිකක් dark brown lip line එකක් එක්ක අඳින්න කියලා තමයි හිතාගෙන මම මේක ගත්තේ. එතකොට everyday use කරන්නත් පුළුවන් නිසා. එතකොට මම හිතනවා මම ගත්ත shades හැම එකක්ම එකකට එකක් වෙනස් කියලා. ඉතින් අන්න ඒකයි මම ඔයගලන්ට කිව්වේ. නැත්තම් මේකේ තව ලස්සන berry shade එකක් වගේ dark shade එකක් තිබ්බ මට ගොඩාක් ආස හිතුණා. හැබැයි සමහරට මම ඒක ඉස්සරහට ගනී කියලාත් මට හිතෙනවා. නමුත් ඒක ටිකක් මෙන්න මේ lip line එකේ shade එකට ළඟින් යන නිසා එකම වගේ colors ගන්නේ නැතුව වෙනස් colors වලින් ගන්න ඕනේ කියලා හිතුන නිසා තමයි මම මේ lightest shade එක මේක lightest shade එක 01 මේක lip line එකක් එක්ක අඳින්න හිතාගෙන ගත්තේ. ඒකත් මම ඔයගලන්ට ඉස්සරහ වීඩියෝ එකකින් කරලා පෙන්නන්නම් කොහොමද මම ඒක use කරන්න හිතාගෙන ඉන්නේ කියලා. okay. ඉතින්
තවත් එක ප්‍රොඩක්ට් එකක් තමයි අපි ගාව ඉතුරු වෙලා තියෙන්නේ. අපි ඒකත් මොකක්ද කියලා බලමු. මේකේ මැග්නටික් ක්ලෝසර් එකක් නැහැ. සමහර කිකෝ මිලානෝ ලිප්ස්ටික්ස් වලගේ. නමුත් මේ විදිහට තමයි සාමාන්‍ය විදිහට ක්ලෝස් වෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ ඉනෝවේටිව්ම ප්‍රොඩක්ට් එක. මේ කලෙක්ෂන් එකේ ගොඩක් දෙනෙක්ගේ කතා බහටත් ලක් වෙච්ච ප්‍රොඩක්ට් එකක් කිව්වොත් හරි. මේක 2-in-1 ප්‍රොඩක්ට් එකක්. 01 තමයි මම සිලෙක්ට් කරගත්ත ෂේඩ් එක. ප්‍රොඩක්ට් එකේ නම කිව්වොත් Cloud Tint Lips and Cheeks. එතකොට lips and cheeks දෙකටම යූස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. තවත් lip ප්‍රොඩක්ට් එකකුත් වෙනවා. මම ඔයගලන්ට ඉක්මනට පෙන්නන්නම් මොකක්ද මේකේ තියෙන විශේෂත්වය කියලා. පැකේජින් එක දැක්ක ගමන් ඔයගලන්ට තේරෙයි. මෙච්චර ලොකු පැකේජින් එකක මොනවද තියෙන්නේ කියලාත් ඔයගොල්ලෝ හිතනවා ඇති lips and cheeks කිව්වහම ඉතින් අපි දන්නවා බ්ලෂ් එකක් වගේ දෙයක් නේද? රයිට් ඕකේ අපි බලමු. ඕකේ. මේ තියෙන්නේ ඒ ප්‍රොඩක්ට් එක. චූටි ප්‍රොඩක්ට් එකක් නේද? මේ ප්‍රොඩක්ට් එක දැක්ක ගමන්ම ඔයගලන්ට කොරියන් ප්‍රොඩක්ට්ස් ගැන ෆැමිලියර් කෙනෙක්ට නම් අනිවාර්යයෙන්ම මතක් වෙනවා කොරියන් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වල තියෙන ස්කින් කෙයාර් ඇන්ඩ් මේකප් ප්‍රොඩක්ට්ස් වල තියෙන පැකේජින් එකක්. මුළු පැකේජින් එකම සම්පූර්ණයෙන්ම සැටින් ෆිනිෂ් soft touch lid එකකුත් එක්ක ඇවිත් තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම සැටින් ෆිනිෂ් එකක් තියෙන්නේ. මේක බ්ලෂ් එකක්, ක්‍රීම් බ්ලෂ් එකක්. මෙන්න මේ විදියට එක තව විදියට ඕපන් කරන්න ඕනේ නේ. ඉතින් මේකට ඇඟිල්ල දාලා ගන්න බෑ කියලා ඔයගලන්ට හිතනවා ඇති. අන්න ඒකට බ්‍රෂ් එකකුත් මේකට ඉන්ක්ලූඩ් වෙලා එනවා. ඒක තමයි මේ ලොකු පැකේජින් එකක් එන්නේ මේ විදියට. මෙන්න මේ වගේ. මේ තියෙන්නේ සිලිකන් බ්‍රෂ් එකක්. අපිට මේ ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන් විදියට තමයි ඒක අපිට දීලා තියෙන්නේ. එතකොට ප්‍රොඩක්ට්ස් දෙකක් මේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එකට ඉන්ක්ලූඩ් වෙලා එනවා. යුරෝස් 17ක ප්‍රයිස් එකක් වුණා ලිප්ස්ටික් එක. ඉතින් ඒක නම් මට ටිකක් විතර හයි ප්‍රයිස් පොයින්ට් එකක් වගේ. කොහොම වුණත් මම හිතන්නේ හැබැයි හයි එන්ඩ් බ්‍රෑන්ඩ්ස් වලට එක බලනකොට නම් ප්‍රයිස් එක සාමාන්‍යයෙන් affordable and reasonable කියලා මම හිතනවා. ඉතින් මේ තියෙන්නේ සිලිකන් බ්‍රෂ් එකක්. ඉතින් ඒ නිසා මේක මේ විදියට තමයි ප්‍රොඩක්ට් එක අපිට ගන්න තියෙන්නේ. මේ විදියට මම මේකෙත් කලර්ස් තුනෙන් නියුඩ් කලර් එක තමයි තෝරගත්තේ. මොකද එවරිඩේ යූස් කරන්නත් හිතාගෙන නැත්නම් මේ ප්‍රොඩක්ට්ස් ඩාර්ක් කලර්ස් ගත්තාම ගොඩක් වෙලාවට යූස් වෙනවා අඩුයි මම. මෙන්න මේ විදියට තමයි බ්ලෙන්ඩ් වෙන්නේ. මම හිතනවා මේ වගේ සිලිකන් බ්‍රෂ් එකක් තියෙන එකේ වාසියක් තියෙනවා. ප්‍රොඩක්ට් එක සම්පූර්ණයෙන්ම ස්කින් එකට ඇප්ලයි වෙනවා. ඉතින් හරිම ලස්සන soft කලර් එකක්. සමයකට ස්ප්‍රින් එකට එහෙම හරිම පහසුවෙන් යූස් කරන්න පුළුවන් කලර් එකක් කියලා මම හිතනවා. මේක ටිකක් බිල්ඩ් අප් කරලා ගන්න ඕනේ. මගේ වගේ ස්කින් ටෝන් එකකට පාවිච්චි කරනවා නම් නැත්නම් මට වැඩිය ෆෙයා කෙනෙක්ට නම් මේක හරිම ලස්සන නියුඩ් කලර් එකක් වෙයි. මේක අපි යූස් කරනකොට බලමු කොච්චර බිල්ඩ් අප් කරන්න අවශ්‍ය වෙයිද කියලා. ඉතින් මේ තමයි මේකත් soft touch සම්පූර්ණයෙන්ම හරිම ලස්සන පින්ක් කලර් එක, ලයිට් පින්ක් කලර් එකකින් තියෙන්නේ මේ විදියට තමයි. එහෙනම් මේ ප්‍රොඩක්ට්ස් ටික එන්නේ මං හිතනවා දැන් මේ කලර්ස් ඔක්කොම ගත්තාම ලිප් එකට මේක ඇප්ලයි කරත් මම හිතන්නේ හරියම ලස්සන පර්පල් ලිප් ලයින් එකක් එක්ක එහෙම ලස්සනට බ්ලෙන්ඩ් කරලා ගන්න පුළුවන් වෙයි. අපි ඒව ඉස්සරහට try කරලා බලමු. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස අනිවාර්යෙන් කියන්නේ මේ වගේ වීඩියෝස් කලෙක්ෂන්ස් ගැන විතරක් නෙමෙයි අනිත් කිකෝ මිලානෝ ප්‍රොඩක්ට්ස් ගැනත් ඔයගොල්ලන්ට රිවිව්ස් අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් ටික ඒ වගේම මේ පවුච් එක ගැන මම කතා කරේ නෑ. හරියම ලස්සන. ඒකත් soft touch තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සන ක්ලවුඩි ෆිනිෂ් එකක් දෙන විදිහේ ලස්සන පවුච් එකක්. ඉතින් හොඳ වෙලාවට මම මේකත් මුල්ම දවස්වල ගත්තේ. මොකද මේ වෙනකොට මම කිව්වානේ මං යන ස්ටෝර්ස් දෙකේම නම් sold out. ඔයගොල්ලන් ස්ටෝර්ස් වලට යන කෙනෙක් නම් ගිහිල්ලා බලන්න. තවමත් සමහර ස්ටෝර්ස් වල තියෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මම නම් ගොඩක් satisfied. මේ products ඔක්කොම ගත්තේ මම ගොඩක් හිතලා බලලා හොයලා බලලා reviews බලලා. ඉතින් මං හිතනවා මේ වගේම products ගන්න ඉන්න කෙනෙක්ට මේ products ගැන විස්තර දැනගන්න සිංහල භාෂාවෙන් විශේෂයෙන්ම මේ වගේ videos නැති නිසා මේ brands ගැන මං හිතනවා ඒක ගොඩක් දෙනෙක්ට useful වෙයි කියලා. ඉතින් I'll see you soon in my next video. Stay tuned. Bye. තව දෙයක් අමතක වුණා. මේ products purchase කරන්න හිතුණා නම් ඔයා ලංකාවේ ඉඳන් මේ videos බලනවා නම් මට WhatsApp කරන්න අමතක කරන්න එපා.